ඉතින් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා මට අරාබි භාෂාව දන්නේ නැහැ මට කතා කරන්න බෑ. අරාබි අමාරුයි එහෙම කියන අයට තමයි මේක. අරාබි භාෂාව කියන්නේ ලොකු මැච් එකක් නෙවෙයි. ඊසියෙන් ඔයාලට කතා කරන්න පුළුවන්. හරිද? එහෙමනම් අපි පටන් ගමු ක්ලාස් එක. ඔබලා මගේ ක්ලාස් එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් subscribe කරගෙන අනිත් අයටත් මේ වීඩියෝස් බෙදා හරින්න අමතක වෙන්න එපා. හරිද? එහෙමනම් කෙලිම ගියා ක්ලාස් එකට. දැන් අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට දැන් කෆීල් අහයි ඔබලා ගාව ශිස්මුක ඉස්මෝ ශිස්මුක. ඔයාගේ නම මොනවද? ඔයාගේ නම මොනවද? දැන් කෆීල් අහයි ඔබ ගාව ඔබගේ නම මොනවද? ඔබ කොහොමද කියන්න යන්නේ? ශිස්මුක කියලා එයාලා හෙව්වොත් ඔයාගේ නම මොනවද? ඔබට කියන්න පුළුවන් මගේ නම ඉෂාන්. මගේ නම ඉෂාන්. ඉස්මි ඉෂාන්. ඉස්මි ඉෂාන්. ඉස්මි ඉෂාන්. එහෙම නැත්නම් මස්මුක කියලා හයි. මස්මුක. ඔබගේ නම මොනවද? ශිස්මුක නැත්නම් මස්මුක කියලා හෙව්වොත් ඔබට කියන්න පුළුවන් ඉස්මි ඉහ්සාන්. ඔබගේ නම දාලා කියන්න පුළුවන්. මම මයගා හෙව්වොත් මම නම් කියනවා ඉස්මි ඉහ්සාන්. ඉස්මි ඉහ්සාන්. අන්තමින් දැන් කවුරු හරි ඔය ගෙදරට එවිත් ඉන්නවා. දැන් අලුතෙන් එවිත් ඉන්න කෙනෙක් අන්තමින් හින්ද් අන්තමින් ඔයා කොහෙද? ඔය කොයි රට කෙනෙක්ද? දැන් එහෙම අහයි. අන්තමින් ඔබට කියන්න පුළුවන්. අන්තමින් කියලා ඇහුවොත් ඒකට සිංහල භාෂාවෙන් කියන්නේ අන්තමින් කියලා ඇහුවොත් ඒකට සිංහල භාෂාවෙන් කියන්නේ ඔයා කොයි රටක? ඔයා කොයි රටක? අනමින් ශ්‍රී ලංකා. අනමින් ශ්‍රී ලංකා. මම ලංකාවේ. අනමින් ශ්‍රී ලංකා. من لانكاوي. أنت اقدر تكلم عربي؟ أنت اقدر تكلم عربي؟ وبتاع عربي كتاكا كله عنده. أنت اقدر تكلم عربي؟ وبتاع عربي باشا كتاكا كله عنده. أنت اقدر تكلم عربي؟ وبتاع عربي باشا كتاكا كله عنده. لا ده لا ده ما اقدر متى ده لا نتن ما اقدر. لا نتن ما اقدر. انا ما اقدر اتكلم لغة العربية. انا ما اقدر اتكلم لغة العربية. متى عربي باشا كتا කරන්න බෑ. අන කියන වචනය මම. අන කියන වචනය මම. අන මා اقدر බෑ. මට බෑ. أنا ما أقدر أتكلم لغة العربية. متى عربي باشا كتا කරන්න බෑ. متى عربي باشا كتا කරන්න බෑ. أنا ما أقدر أتكلم لغة العربية. متى عربي باشا كتا කරන්න බෑ. ඔබට ඉගෙන ගන්න ඕනද? نعم. ඔව්. نعم කියන වචනය ඔව්. نعم කියන වචනේ ඔව්. දැන් ඔයා දැන් ගෙදරට වැඩට ඇවිල්ලා ඉන්නවා නැත්නම් කම්පැනි එකට වැඩට ඇවිල්ලා ඉන්නවා. මුහම්මද් නعم මුහම්මද්. ඔයාගේ නම දැන් මගේ නම ඉහ්සාන් شان نعم. وين موجود؟ ඔයා කොහෙද ඉන්නේ? وين موجود؟ أنا موجود. මං ඉන්නවා. أنا موجود. من إنوا. أنا موجود. من إنوا. قهد يعني أنا موجود داخل غرفة. أنا موجود داخل غرفة. من كاميرا إني. محمد يقدر يجي. محمد يقدر يجي. محمد وياتا إن بلواندا. محمد وياتا إن بلواندا. محمد يقدر يجي. نعم කියන වචනය පාවිච්චි කරන්න. ඔව් මට පුළුවන්. أنا أقدر يجي. شوية. පොඩ්ඩක් ඉන්න. شوية. أنا أرجع. شوية أنا أرجع. මේ මං කියන දේවල් කොලේකුයි පෑනකුත් තරම් ලියා ගන්න. අමතක වෙන්න විතර එපා. نعم أنا أقدر يجي. මං එනවා. شوية انتظر. انتظر කියන්නේ පොඩ්ඩක් ඉවසන්න. شوية කියන වචනය පොඩ්ඩක්. شوية انتظر. පොඩ්ඩක්
වෙයිට් කරන්න පොඩ්ඩක් වෙයිට් කරන්න අන ඊජි මං එන්නම් محمد أنت اقدر يعرف سوق السيارة محمد أنت اقدر يعرف سوق السيارة محمد أنت اقدر من قال كده ما تقدر أنت اقدر وبتقول عنده سوق يعني driving سوق سيارة වාහන එලවන්න පුළුවන්ද සය්‍යාරා කියන වචනය වාහනේ ඔබලා ගිහිල්ලා බගේ අනිත් වීඩියෝස් තියෙනවා මම වීඩියෝ එකක් හුඟක් දාලා තියෙනවා ඒකේ ගිහිල්ලා බලන්න මොහම්මද් අන්ත ඉගදර් ඊජි අන්ත ඉගදර් ඊජි ඔබට එන්න පුළුවන්ද نعم حاضر ඔව් පුළුවන් ඔව් එන්න පුළුවන් شوية انتظار දැන් හවුස්මේට් කෙනෙක් නම් හවුස්මේට් කෙනෙක් නම් මෙහෙම ෆාතිමා කියලා කතා කරයි ඔයාලට නමක් කියයි එයාලා නමක් කියනවා කොහොමද ඔයාලගේ නම අමාරුයි නම් ලොකු නමවල් මුදියන්සලාගේ එහෙම නමවල් තියෙන හින්දා එයාලා ෆාතිමා නැත්නම් මොනවාරි ඔයාලට නමක් තියයි ඒ නමෙන් කතා කරයි ෆාතිමා وينك فاطمة وينك انت وينك කියලා හෙවනම් ඔයා කොහෙද وينك ඔයා කොහෙද أنا موجود داخل غرفة من كاميرا إني أنا موجود داخل غرفة من كاميرا إني تعال يا فاطمة إن بلوانده حاضر ماما حاضر lady කෙනෙක් කතා කරුවා නම් madam කෙනෙක් කතා කරුවා කියනවා حاضر ඔව් එන්නම් شوية انتظر පොඩ්ඩක් ඉවසන්න මං එන්නම් شوية انتظر පොඩ්ඩක් ඉවසන්න මං එන්නම් ඒ වගේ ඔබට දාලා කතා කරන්න පුළුවන් දෙක ඔබ ගෙදරට වැඩ කරලා ඉන්නවා දැන් ඔබට හාන්සි ගන්න ඕනේ හාන්සි කියන අරබි භාෂාවෙන් රාහා හාන්සියක් ගන්න ඕනේ මට පොඩි වෙලාවක් ගන්න ඕනේ මට හරිම හාන්සි මට හරිම හාන්සි أنا تعبان මට හරිම හාන්සි أنا تعبان أنا تعبان කියන වචනය මට හරි මහන්සි මේක ලියා ගන්න أنا تعبان මට මහන්සි ඉගදර් පුළුවන් شوية පොඩක් انتظر wait කරන්න පොඩ්ඩක් ඉවසන්න අන ඊජි මං එන්නම් මං packing එන්නම් කියන්නේ කොහොමද මං packing එන්නම් අන ඊජි بعد 1 ساعة أنا إيجي بعد 1 ساعة මම තව packing එන්නම් සා කියන්නේ පැයකට අන ඊජි කියන්නේ මං එන්න අන කියන වචනය මම අන ඊජි شوية بعد මම තව පොඩ්ඩකින් එන්නම් කියන شوية කියන්නේ පොඩ්ඩකින් එන්නම් ඊජි තේරුණාද මෙහෙම කියනකොට මං කලින් කියලා දුන්නා වගේ packing මං එන්නම් أنا يجي بعد 1 ساعة මං packing එන්නම් أنا يجي بعد 1 ساعة තේරුණාද ඒ විදිහටම දැන් ඔබ දැන් ගෙදරට වැඩ කරගෙන ඉන්නවා දැන් ඔයාලට හාන්සියක් ගන්න ඕනේ කියලා කිව්වනේ أنا يبغى أنا شوي تعبان මට ඇඟට හොඳ නෑ මට ඇඟට අමාරුයි أنا تعبان මං packing එන්නම් أنا يجي بعد 1 ساعة නැත්නම් ඔබට පීරියඩ් වෙන්න පුළුවන් පීරියඩ් වෙලා තියෙනවා මාසයකට ගෙහුණු ළමයින්ට පීරියඩ් එනවා දැන් ඒ පීරියඩ් එක ආපු ගමන්ම ඒ පීරියඩ් කියන වචනය කොහොමද කියන්නේ පීරියඩ් කියන වචනේ කොයි ආකාරයකට කියන්නේ පීරියඩ් කියන වචනේ කියන්නේ දවුරු ශහරි කියන්නේ පීරියඩ් මම අන ඇන්දි දවුරු ශහරි මට දවුරු ශහරි එවිලා තියෙනවා අන ඉන්දි මම අන ඉන්දි දවුරු ශහරි أنا عندي دهر الشهري متى period أويلا تيجينا أنا يبغى واحد يوم إجازة أنا يبغى متى أنا يبغى ده قوي تكينا بولا أنا يبغى معاش ما جي فدي أنا يبغى راتب كيلا كيو فدي معاش كيلا كيو فدي تيجينا ده إيه بدي هذا ما يدعى خطأ كرنا بولوا أنا يبغى واحد يوم أنا متى دවසක් واحد يوم දවසක්
නිවාඩු ඉජාසා නිවාඩු කියන වචනය ඉජාසා ඔබට නිවාඩුවක් ගන්න ඕන නම් ඔබට කතා කරන්න පුළුවන් එයාලා ගාව අනේ ඉබ්බා ඉජාසා අනේ ඉබ්බා ඉජාසා මට නිවාඩුවක් ඕනේ මට දවස් දෙකක් නිවාඩුවක් ඕනේ මට දවස් දෙකක් නිවාඩුවක් ඕනේ අනේ ඉබ්බා ඉජාසා යෞමයින් කියන වචනය දවස් යෞම් කියන්නේ දවස් ගාන දැන් අල්යෞම් අද හෙටට කියන්නේ කොහොමද බුක්රා කියන වචනේ මේව ලියා ගන්න අද කියන වචනය අල්යෞම් හෙට කියලා කියන්නේ බුක්රා අනිද්දා බාද් බුක්රා අනිද්දා කියන වචනේ බාද් බුක්රා මට දැන් නිවාඩු ඕනේ දවස් දෙකක් කියන්නේ අන ඉබ්ගා යෞමයින් දවස් දෙකක් ඉජාසා අන ඉබ්ගා යෞමයින් ඉජාසා අන ශුවයිය මරීද් මට සනීප නැහැ මට පොඩ්ඩක් සනීප නැහැ අන තාබ් මට අමාරුයි මට ඇඟට අමාරුයි ජිස්සම් කියන්නේ ඇඟට කියන්නේ ජිස්සම් කියන්නේ ඇඟට මගේ ඇඟට අමාරුයි කියන වචනය ඔබලා භාවිතා කරන්නේ මෙහෙමයි අන තාබාන් මට අමාරුයි ජිස්සම් කියලා ඔබට දාලා කතා කරන්න පුළුවන් ජිස්සම් මර්ර තාබාන් මට ඇඟ රිදෙනවා ජිස්සම් මර්ර තාබාන් කියලා කිව්වොත් මගේ ඇඟ රිදෙනවා අනේ යබගා යෞමෙන් ඉජාසා මට දවස් දෙකක් නිවාඩු ඕනේ ඒ ආකාරයට තමයි ඔබට කතා කරන්න ඕනේ හරිද දැන් ඔබට මේ වීඩියෝ සටහනේ ඔබට කමෙන්ට්ස් කරන්න පුළුවන් මේ ආකාරයට තමයි සර් කියලා දෙන්නේ මේ ආකාරයට තමයි මේ දේවල් කතා කරන්න ඕනේ මම මේ වීඩියෝස් කරන්නේ ඔබලා වෙනුවෙන් විතරයි මම කරගෙන ඉන්නේ මටත් වැඩ සටහන හුඟක් තියෙනවා මට තව channels තියෙනවා අනිත් එක මේ ඉගෙනගත්තු දේවල් අනිත් අයට බෙදා හරින්න අමතක වෙන්න එපා අනිවාර්යෙන් ගිහිල්ලා මගේ channel එක subscribe කරගන්න අනිත් අලුත් වීඩියෝස් මම continue ඔබලාට දානවා එහෙමනම් මම සමුගන්නවා ඔබ සෙම දෙනාටම ආයුබෝවන්